හෙලෝ ඔයාලා හැමෝටම හැමෝම හොඳින් ඉති කියලා හිතනවා. අද vlog එක ටිකක් හරි අමුතු vlog එකක්. ටිකක් පිස්සු වැඩක් වගේ. පිස්සු වැඩක් කියවට ඒක හරි ෆන් වැඩක් ඇත්තටම. මේ 2025 අවුරුද්දට මමවත් අපේ අක්කවත් නංගිවත් බර්ත්ඩේ ෂූට් එකක්වත් කළේ නැහැ. අපි තුන්දෙනාගේ ඒජ් ગેප් එක කියන්නේ අවුරුදු 5න් 5ට. ඉතින් අපි දැන් දවස් 4-5කට උඩදී නිකන් ශනිකව ගත තීරණයකට අපි කතා වුණා ෆොටෝ ෂූට් එකක් කරමුද කියලා. ඉතින් එහෙම හිතලා අපි ටට්ටක් ගාලා ලෑස්ති වෙලා ඕනේ දේවල් එකතු කරගෙන ඒ දවස් 2-3 ඇතුළත ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් හොයාගෙන සැලොන් එකකුත් රෙඩි කරගෙන ඒකට ලෑස්ති වුණා. අපි තුන්දෙනා එකතු වෙලා කරන වැඩ සාමාන්‍යයෙන් අපි ඉතින් මාස ගණන් ප්ලෑන් කරන්නේ නැහැ. ශනිකව අපිට හිතුණාද අපි try කරලා බලනවා. අපි ඉතින් පාන්දර 5 වගේ වෙනකොට අපි තෝරගත්ත සැලොන් එකට ඇවිල්ලා ඊට පස්සේ වැඩ ටික ඉවර කරගත්තා. අපි තෝරගත්තේ ගලිගමුවේ සැලොන් උදේශායක. එයා තමයි අපිට ගොඩක් උදව් කළේ. එයාගේ වැඩ මාරම පර්ෆෙක්ට්. එයාගේ ටයිමින් තමයි ගොඩක්ම පර්ෆෙක්ට්. පැයක් වගේ ඇතුළත අපි තුන්දෙනාගේ වැඩ ටික කරලා දුන්නා. හරිම පිළිවෙලයි. ඊට පස්සේ ඉතින් අපි 6:00 වෙනකොට අපි තෝරගත්ත ලොකේෂන් එකට ඇවිල්ලා අපි වැඩේ කරන්න පටන් ගත්තා. අපි ලොකේෂන් එක විදිහට තෝරගත්තේ ගම ඇතුළෙම සාමාන්‍ය පරිසරයේම තියෙන තැනක්. අපි ඉතින් ෆොටෝග්‍රැෆර් විදිහට තෝරගත්තේ චාමර මදුරංග කියන ෆොටෝග්‍රැෆර්ව. එයාත් හරිම කාම් කෙනෙක්, කලබලයක් නැහැ. පැය 2ක් වගේ ඇතුළත අපේ වැඩේ හරි ලස්සනට කරලා දුන්නා. ඒ වැඩේ ඉවර වෙලා ඉතින් අපි බලන් හිටියේ ඊට පස්සේ අපි ෆොටෝස් ටික එනකම්. අපි ෆොටෝස් ටික ගහලා දවසක් වගේ ඇතුළත අපිට එඩිටින් වැඩ ටික කරලා යා ෆොටෝස් ටික අපිට දුන්නා. අපි හිතුවටත් වඩා ෆොටෝස් ටික හරි ලස්සනට තිබුණා. එඩිටින් නම් මාර්ම පර්ෆෙක්ට් එයාගේ. වැඩ හරිම පිළිවෙලයි. බලාපොරොත්තු වුණාටත් වැඩිය හොඳට ෆොටෝස් ටික අපිට ලස්සනට ලැබුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ year end photo shoot එක වුණේ. ශනිකව ලෑස්ති වෙච්ච දෙයක්, ලෑස්ති කරගත්ත දෙයක්. ඉතින් ස්තුතිවන්ත වෙනවා මේ දවසේ සාර්ථක කරගන්න උදව් කරපු අපි තුන්දෙනාට, අපේ අම්මට, තාත්තට, සැලොන් එකේ අක්කට, ෆොටෝග්‍රැෆර්ට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් අද 2025 දෙසැම්බර් 31 අවුරුද්දේ අන්තිම දවසේ මම ස්තුතිවන්ත වෙනවා මේ අවුරුද්ද පුරාවටම මට ලැබුණු හැම දෙයකටම, හැම හොඳ දෙයකටම. ඉතින් හෙට ඉඳලා ලබන අලුත් අවුරුද්ද, අලුත් නවවසර ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලාම හදවතින්ම සුබ පතනවා. ඔයාලගේ ජීවිතේට හොඳම දේවල් විතරක් ලැබෙන්න කියලාම සුබ පතනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අවසානයේදී තියෙන අපේ ෆොටෝස් ටික බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.